ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වගේම ආගමික වශයෙන්වත් වැදගත් වෙන දූපතක් වෙන නාගදීපය බලන්න තමයි ඔන්න ඉතින් අපි අද යන්නේ. එන්න මාත් එක්ක නාගදීපය බලන්න යන්න. ඔන්න ඉතින් උදේට කෑම කන්න මෙතන තමයි අපි නතර කරේ. ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න මේ හරි මාරම ලස්සනයි. බස් එකෙන් බහැපු ගමන් කරේ කන්න ආපු එක නෙවෙයි ෆොටෝස් ගන්න වීඩියෝස් කරන්න ගියපු එක. ඔන්න ඉතින් හැමෝම කෑම කෑවට පස්සේ තව ෆොටෝස් ටිකකුත් ගහලා වීඩියෝස් ටිකකුත් අරගෙන ආයෙත් ගමන යන්න පිටත් වුණා. ඒ කියන්නේ නාගදීපෙට. මේ තියෙන්නේ යාපනයේ තියෙන මුහුද මැද තියෙන පාලමක්. මේකේ නම සංගපිටිය පාලම. ඉතින් බලන්නකො දෙපැත්තෙම මුහුද මැද පාලම. ලස්සනයි මේ හරිය. ඇත්තට මාරම ලස්සනයි. මේ පාලම දිගින් මීටර් 288ක් වන අතර පළලින් මීටර 7.35ක් වෙනවා. මේ පාලම නිසා මන්නාරම ඉඳලා එන කෙනෙකුට පැය 3ක පමණ කාලයක් ඉතුරු කරගෙන යාපනයේ දෙසට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මෙම පාලම මගින් ගමන් කරන ඔබට පාලම දෙපස තිබෙන ඉස්සන් කොටු දැක ගැනීමේ හැකියාවද පවතිනවා. ඉතින් ශ්‍රී ලංකාවේ වෙළඳපළට ඉස්සන් සැපීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙය හැඳින්වන්න පුළුවන්. මෙම පාලම පසු කරමින් ගමන් කරන ඔබට විදුලිය ජනනය කරන විශාල සුළං පෙති දැක ගැනීමේ හැකියාවද පවතී. ඉතින් ඔයාලා යාපනය යනවා නම් අනිවාර්යෙන් මේ පාලම හරහා යන්න. මොකද ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊගාවට පාලමත් පහු කරගෙන අපි ආවා නාගදීපයට යන්න බෝට්ටුවට නගින තැනට. නාගදීපය බෞද්ධයන්ට වගේම හින්දු ආගමිකයන්ටත් ඉතා වැදගත් ස්ථානයක් වෙනවා. ඒකට හේතුව තමයි නාගපූෂානි අම්මන් කෝවිල. බෞද්ධ ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයෙන් 3න් දෙවැන්න සිදු වෙලා තිබෙන්නේ නාගදීපයට. එය බුද්ධ වර්ෂ 2500කට පමණ පෙර සිදු වූ සිදුවීමක්. මහාවංශයේ සඳහන් පරිදි නාග ගෝත්‍රයේ සිටි නාගරජවරුන් දෙදෙනෙක් වන චූලෝදර සහ මහෝදර යන නාගරජවරුන් දෙදෙනා මුතු ඇටයෙන් කළ මාණික්‍යමය සිංහාසනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වෙලා තිබෙනවා. මෙම ආරවුල සමතයට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කර ඔවුන් දෙදෙනාට ධර්මය දේශනා කර තිබෙනවා. ඉතින් මෙම සිදුවීම සිහිපත් කිරීම සඳහා මෙම ස්ථානයේ නාගදීපය ඉදිකර තිබෙනවා. නාගදීපය අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථාන වලින් එකක් බවට පත් වෙලා තිබෙනවා. නාගදීපයට පැමිණෙන බැතිමතුන් හට බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ පූජනීය භූමිය දැක බලා ගැනීමේ හැකියාවද තිබෙනවා. ඔන්න ඉතින් ඊගාවට අපි යන්නේ නාගපූසානි අම්මන් කෝවිල බලන්න. ගෞතම මුනිවරයාගේ ශාපයෙන් මිදීම පතා ඉන්ද්‍ර දෙවියන් විසින් නාගපූෂණී අම්මන් කෝවිල ආරම්භ කරන ලදැයි අතීත විශ්වාසයන් තිබෙනවා. නාගපූෂණී යනු නාගයන් ආභරණ ලෙස පැළඳ සිටින දේවියයි. තවත් පුරාවෘත්තයක සඳහන් වන්නේ සතවර්ෂ ගණනාවකට පසු භුවනේශ්වරී වන්දනාව සඳහා නාගයෙක් නෙළුම් මලක් කටේ තබාගෙන අසල පිහිටි පුලියන්තිව් දූපතේ සිට මුහුද හරහා පිහිනමින් සිටි බවයි. රාජාලියෙකු එම නාගයා දැක ඌට පහර දී මරා දැමීමට උත්සාහ කළා. චෝල් රාජ්‍යයේ වෙළෙන්දෙකු වූ
භුවනේශ්වරීගේ බැතිමතෙක් පුරාණ නාගාධිරාජ්‍ය සමග වෙළඳාම් කිරීම සඳහා ෆෝක් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් සිටියදී රාජාලියා සහ නාගයා පර්වත මත සිටිනු දුටුවේය. ඔහු රාජාලියාගෙන් බැගාපත්ව ඉල්ලා සිටියේ නාගයාට හානියක් නොවන පරිදි ඌට යාමට ඉඩ සලසන ලෙසයි. එම මොහොතේ නයිනතිව් දූපතේ භුවනේශ්වරී දේවිය වෙනුවෙන් අලංකාර දේවාලයක් ඉදිකරන ලෙසත් නාගභූෂණී අම්මාගේ ස්වරූපයෙන් ඇයගේ නමස්කාරය ප්‍රචාරය කළ යුතු බවත් රාජාලියා එක් කොන්දේසියකට එකඟ විය. ඔහු එකඟ වී ඒ අලංකාර දේවස්ථානය ඉදිකළේය. මේ එම දේවස්ථානයයි. ඉතින් අපි අවසානටම ගියේ කරේ නගරවල තියෙන මෙන්න මේ බීච් එකට. ඉතින් බීච් එකෙන් නාලා අපි ආයෙත් අපේ ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.